Hello guys, welcome back to my YouTube channel. Good morning. ඉතින් අදත් වෙනදා වගේම simple day vlog එකක් තමයි මම ඔයාලත් එක්ක share කරගන්න හිතුවේ. ඉතින් මගේ චූටි මැනික තාම නිදි. එයා ඇහැරෙන්න කලින් ගෙදර වැඩ ටික චුට්ට ඉවර කරන්න තමයි මම මේ උදේම ලෑස්ති වෙන්නේ. ඉතින් එයා නැගිටින්න කලින් මම වොෂ් එකක් එහෙම දාගෙන ඊට පස්සේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්න ඕනේ. ඉතින් උදේම වොෂ් එකක් දාගත්තාම හරිම ලේසි. නැත්තම් එයා නැගිට්ටට පස්සේ මට ඒ දේවල් කරන්න වෙන්නේ නැහැ. මොකද ඊයත් එක කාලය ගත කරන්න එපායි. ඉතින් ඔන්න ඒත් එක්ක මේ මම වොෂ් එකක් දාගන්නකොට මෙයා ඇහැරියා. ඊට පස්සේ ආව වොෂ් දාලා එයාට කුක්කු දීලා ඊට පස්සේ ආපහු එයාට නිදිමත වුණා. ඉතින් ඔන්න ඒත් එක්ක මෙයාව ආපහු නිදි කරා. මොකද එයාගේ නිින්ද කැඩුනොත් එයාට හරියට තරහ යනවා. ඊට පස්සේ එයාගේ රෙදි වගේක් එකතු වෙලා තිබ්බා. ඒ ටිකත් සෝදගෙන උදේම ඒ ටිකත් හොදගත්තාම හරිම ලේසියි මට. මොකද අවුව තියෙන වෙලාවේ ඒ ටික හොඳට වේල ගන්න පුළුවන්. ඇත්තටම මට වෙලාවකට හිතෙන දෙයක් තමයි චූටි පැටියෙක් එක්ක තනියම කාලය ගත කරන අම්මා කෙනෙක් කොහොම මේ වැඩ කරගන්නවද කියලා. මට ගෙදර අයගේ සපෝට් එක ගොඩක් තිබිලා මට මේ වැඩ කරගන්න හරිම අමාරුයි. ඉතින් තනියම ඉන්න අම්මා කෙනෙක් කොහොම කරගන්නද මේ වැඩ කියලා ඇත්තටම මට වෙලාවකට හිතෙනවා. ඉතින් ඊට පස්සේ මම ඊයේ කලින් දවසේ වෙල්ලා තිබ්බ රෙදි වගේක් ගත්තා ගෙට. ඒ ටික අරගෙන නමලා කරලා ලෑස්ති කරගත්තා. පැටියා නැගිටින්න කලින් ඒ වැඩ ටික ඉවර කරගත්තාම මට හරිම ලේසියි. මේ මම ලෑස්ති කරන්නේ යාගේ බෑග් එක. කොහේ හරි හදිස්සිය යන්න ඕන වුණොත් ටක් ගාලා බෑග් එක අරගත්තා ගියා. නැත්තම් ඒ වෙලාවට යාවත් ලෑස්ති කරලා බෑග් එකත් ලෑස්ති කරගන්න ගියොත් වැඩේ කචල්. ඉතින් මේ දැන් ලෑස්ති වෙන්නේ හවස අයියා යනවා කිව්වා එයාගේ වැඩ ටිකක් කරගන්න කඳුරුවෙල. ඉතින් ඒත් එක්කම මමත් පැටියත් ලෑස්ති වුණා. එයත් එක්ක කඳුරුවෙල යන්න. මොකද මටත් පුංචි වැඩ වගේක් කරගන්න තිබුණා. ඉතින් පැටියවත් ලෑස්ති කරගෙන අයියත් එක්ක ඒ වෙලාවෙම යන එක ලේසි නිසා අපි ගියා. ඉතින් අයියා ආවේ ඔන්න ඔතනට තාත්තගේ බයික් එකේ පොත ගන්න කියලා. ඉතින් එයා ඒ වැඩේ කරගන්නකම් අපි දෙන්න වාහනේට වෙලා හිටියා. ඊට පස්සේ අපි මේ දැන් යන්නේ කඳුරුවෙල ටවුන් එකට. අපිට පැටියට ඕන කරන බඩු වගේක් ගන්න ඕන වෙලා තිබුණා. ඒවා ඇත්තටම අපේ ටවුන් එකේ හොයාගන්න අමාරුයි. ඉතින් ලේසිම වැඩේ සහ ළඟම ටවුන් එක තමයි කඳුරුවෙල. ඉතින් අයියා යන වෙලාවේ පැටියයි මයිත් ලෑස්ති වෙලා ගියා. පැටියට ඕන කරන බඩු ටික ගන්න. කඳුරුවෙල අපි ගියේ choice park එකට. මේ දන මට රෙකමන්ඩ් කරේ නංගි කෙනෙක් චූටි බබාලගේ බඩු ගන්න යන්න හොඳම තැනක් කියලා. ඇත්තට මේ වගේම සාමාන්‍ය හොඳ කලෙක්ෂන් එකක් තිබුණා. අපි මේ දැන් තෝරන්නේ පැටියට සපත්තු දෙකක්. ඉතින් එයාට ඕන කරන චූටි බඩු ටික තෝරගත්තා. මේ පේනව නේද? ඒ අතරේ යාට යාළුවා ඇන්ටි කෙනෙකුත් හම්බ වෙලා. ඉතින් එයාට ඕන කරන ඇඳුම් වගේකුත් අරගෙන සපත්තුත් අරගෙන තව ඕන කරන දේවල් ටිකක් අරගෙන දැන් මේ වීඩියෝස් මෙතන ටිකක් අවුල්. මොකද අයියයි මයි දෙන්නම තාම ලැජ්ජයි සෙනගේ ඉන්න තැන්වල වීඩියෝ කරන්න. ඊට පස්සේ මං ගියා ලේඩිස් සෙක්ෂන් එකට. පැටියා හම්බුනාට පස්සේ ඇත්තටම තියෙන ඇඳුම් දැන් මට අඳින්න හරිම අමාරුයි. ඒ නිසා මම ට්‍රවුසර් එකක් ගන්න කියලා තමයි ගියේ. හැබැයි ඉතින් මට හොයන විදිහේ එකක් හම්බුනේ නැහැ. ඇත්තටම කියන්න මේ choice park එකේ කස්ටමර් සර්විස් එක නම් පර්ෆෙක්ට්. ඊට පස්සේ හවස රැට කන්න කියලා මොන හරි ගන්න ගියා. අම්මකව රැට කන්න මොන හරි අරන් එන්න කියලා. ඊට පස්සේ අපි ගියේ මේ හොට් පොට් කියන රෙස්ටුරන්ට් එකට.
ඇත්තටම ඒකේ කෑමත් මාරම රහයි. අපි ෆස්ට් ටයිම් තමා ඒකෙන් කෑම ගත්තේ. ඇත්තටම හොඳයි. ඊට පස්සේ රෑ වුණා. අපි ගෙදර ගියා. ඉතින් අදත් මාත් එක්ක ගෙදර හිටපු ඔයාලා හැමෝටම thank you.